Hello guys, ඉතින් ඔන්න අද මනු ප්‍රෝ YouTube channel එකෙන් අලුත් වීඩියෝ එකක් ගෙනාවා. ඉතින් මේ වීඩියෝ එක අන්බොක්සින් වීඩියෝ. ඉතින් කලින් වගේම subscribe කරලා like එක දාලා comment එකක් දාලා sub එකක් දෙන්න. එහෙනම් ඉතින් අපි intro එක බලලා අන්බොක්සින් වීඩියෝ බලන්න යමු. ඉතින් මේ තියෙන අන්බොක්සින් කරන watch එක. ඉතින් මේක නම් Modio Fuji Ultra Max Plus. ඉතින් අපිට මේකේ උඩින්ම box එකේ බලා ගන්න පුළුවන් Modio කියලා ගහලා තියෙනවා. ඉතින් ඒ වගේම මේ පැත්තෙන් අපිට බලා ගන්න පුළුවන් Fuji Ultra Max Plus කියලා. ඊට ඉතින් 3 pair strap ඒ කියන්නේ මේකට පටි තුනක් හම්බ වෙනවා. ඉතින් අපිට මේකේ මැදින් ආයේ logo එකටම බලා ගන්න පුළුවන් මේ watch එකේ pitch එකක්. ඉතින් අපිට මේකේ තියෙන option ටික මෙතනින් බලා ගන්න පුළුවන්. 4G network තියෙනවා කියලා තියෙනවා. Android system එකක් තියෙනවා. ඉතින් මේකේ YouTube Facebook යන්න පුළුවන් තියෙනවා. IP67 waterproof කියලා තියෙනවා. ඉතින් මේකට Wi-Fi GPS වැඩ ගන්නවා. ඉතින් මේකට තව full network එකකුත් තියෙනවා. අඟල් 2.2 HD screen එකකුත් තියෙනවා කියලා තියෙනවා. ඉතින් මේ වටේ කේසින් එක සිංක් කියලා තියෙනවා. ඉතින් මේකට SIM එකකුත් දාන්න පුළුවන් කියලා මේ ලොකු පිච් එකේ අපිට බලා ගන්න පුළුවන්. ඉතින් අපි මේ box එකේ side එක ගැන කතා කරලා තියෙන්නේ side එකේ මෙතනින් අපිට මේ කියන color එක සහ storage එකයි RAM එකයි බලා ගන්න පුළුවන්. ඉතින් ආයේ අනිත් side එකේ නම් අපිට මුකුත් බලා ගන්න දෙයක් නැහැ. ඉතින් අපිට මේ box එකේ පිටිපස්ස ගැන කතා කරොත් අපිට මේකේ මෙතනින් විස්තර ටික බලා ගන්න පුළුවන්. ඊට අපේ මේකට එන watch දෙකේ කලර් දෙක බලා ගන්නත් පුළුවන්. ඉතින් මේ තියෙන්නේ ස්ටෙප් තුන. මෙතනින් barcode එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් non medical කියලා තියෙනවා. ඊට පස්සේ මේ අපිට මෙතන අතන මොඩියෝ වගේ කියලා එහෙම ගාලා විස්තර ටික බලා ගන්න පුළුවන්. එහෙනම් අපි දැන් box එක open කරලා බලමු. ඉතින් අපිට box එක ආයේ open කරද්දිම අපිට උඩින්ම තියෙනවා paperwork ටික. ඉතින් ඒකෙත් අපිට තියන ලොකු විස්තර කොලයක් අපිට බලා ගන්න පුළුවන්. අපි ඒක දැන් පැත්තකින් තියාගමු. ඉතින් මෙහෙම තමයි ඒක ඕපන් කරද්දීම අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ. එහෙනම් අපි දැන් ඉතින් ස්ටෙප් ටිකත් අපි එළියට අරන් බලමු. ඉතින් මට ලැබිලා තියෙනවා black, orange and pink කියන කලර් තුනෙන්. ඉතින් මේවා හොඳට මෙන්න ඇදෙනා වගේ ගැටියක් තියෙනවා. අපි ඒකත් පැත්තකින් තියාගමු. ඊට පස්සේ අපිට මේක charger cable එක බලා ගන්න පුළුවන්. මේක magnetic cable එකක්. ඉතින් මේක USB pin එකක් තියෙන්නේ. අපි එන එකත් පැත්තකින් තියාගමු. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් අපේ watch එක. ඉතින් මේ watch එක ඇවිල්ලා තින්නේ මේ වගේ පොඩි නිකන් කවර් එකකින් වගේ නිකන් වට කරලා අපි ඒක දැන් ඉවත් කරගමු. ඒක තමයි පැත්තකින් තියාගමු. ඉතින් මෙහෙම තමයි. ඉතින් අපි ඊට ඇදී මේකේ barcode එකේ යාළුවනේ ස්ටිකර් එකක් වගේ බලා ගන්න පුළුවන්. ඉතින් අපි ඒකත් පැත්තකින් තියාගමු. ඉතින් මෙහෙම තමයි watch එකේ අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ. අපි නම් මේකට දැන් අපි ස්ටෙප් එකක් දාගෙන ඉමු. ඉතින් මෙහෙම තමයි දාගත්තාම තියෙන්නේ. අපි දැන් මේ power on කරගමු. අපි මේ box එක පොඩ්ඩක් පැත්තකින් තියාගමු. ඉතින් මේ on වෙනකම් අපිට මේ Modio කියලා බලා ගන්න පුළුවන්. ඉතින් මම මේ watch එක කලින් පාවිච්චි කරලාත් බැලුවා. ඉතින් හොඳට තිබ්බා. ඉතින් මෙතනින් අපිට බලා ගන්න පුළුවන් මේ SIM tray එක. ඉතින් අපිට ඒක යටින් මේ මෙතනින් නම් pin එක වගේ එකක් තියෙනවා. එන්න එකකින් දාලා මෙහෙම කරලා ගන්න තියෙන්නේ. මෙන්න මෙතෙන් තමයි micro SIM එකක් දාන්න තියෙන්නේ. ඉතින් අපි ඒක මෙන්න බලා ගන්න පුළුවන්. අපි ඒක ආයෙ දාගමු. මෙතනින් අපිට ස්පීකර් එක බලා ගන්න පුළුවන්. මෙතනින් power button එක බලා ගන්න පුළුවන්. මෙතනින් option කරන button එක බලා ගන්න පුළුවන්. තා පිටිපස්සේ අපිට බලා ගන්න පුළුවන් උඩින් Modio කියලා ගහලා තියෙනවා. මෙතනින් තමයි magnetic charger cable එක set කරන්නේ. ඉතින් අපි ඒක set කරලා බලමු. ඒ මේක කරලා කරගෙද්දි ගන්න set වෙනවා. හරි මම ඒක පස්සේ charge කරලා පෙන්නන්නම්. ඉතින් on කරද්දිම අපිට මෙහෙම බලා ගන්න පුළුවන්. මේ ඕවල් බටන් එකෙන් අපිට උඩට පල්ලෙහාට කරකවලා අපිට මේකේ ඔප්ෂන් මාරු කර හැකියි. ඉතින් ඒක එකපාරක් ක්ලික් කරපුවම අපිට ඇතුලේ ඔප්ෂන් එකට යනවා. ඉතින් මෙහෙම අපිට ඇප් ටික බලා ගන්න පුළුවන්. මේකෙන් අපිට ඇප් පුඩා ලොක් කරගන්න පුළුවන්. ඉතින් මම මේකට කලින් ඇප් මම මේ කලින් පාවිච්චි කරපු ඉඳන් මේකට ඇප් දෙක තුනක් දාගෙන තින්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් මේ My Airtel app ඔය COC
Google Translate එහෙම දාගෙන තියෙන්නේ. ChatGPT දාගත්තා ඉතින්. හිල්ලකුරු එහෙම දාගෙන තියෙන්නේ. ඉතින් අපි දැන් එනවා මේක පොඩ්ඩක් එළියට ඩයන්. හරි ඉතින් අපිට මේ watch එක අපිට මෙතන උඩින් අපිට මෙහෙම පල්ලෙහාට කරපුවාම අපිට මේ status භාගය බලා ගන්න පුළුවන්. ඉතින් අපිට මේකේ SIM එකක් දාන්න නැතිනම් ඉතින් no SIM කියලා. ඉතින් ඊට පස්සේ අපිට මේක යටින් අපිට මේකට එන message එකෙන් බලා ගන්න පුළුවන්. හරි ඉතින් අපිට මේකේ side එකෙන් අපිට මෙහෙම බලා ගන්න පුළුවන් තවත් option එකක්. ඉතින් ඊට පස්සේ අපි මේකේ ආයෙ නැවතත් app instant යන්න. දැන් අපිට මේකේ storage එකට යවම අපිට බලා ගන්න පුළුවන් මේකේ 64GB කියලා අපිට බලා ගන්න පුළුවන්. හැබැයි මේකේ 64GB කියලා මේකේ පෙන්වුවට හැබැයි MB 20ක විතර app එකක් මේකේ වෙන්නේ MB 120ක් විතර space එක වැඩෙනවා. ඉතින් දැන්ට 169ක් පිළලා තියෙන්නේ. ඉතින් මේ වටපිටේ වහනවා. ඉතින් ඒක ගණන් ගන්න එපා සද්ද වැඩි. ඉතින් අපි දැන් මේක Android version එක බලන්න යනවා. ඉතින් මේක අපිට Android version එක බලා ගන්න පුළුවන් 8.1.0. ඉතින් අපි එහෙනම් දැන් මේකේ RAM එක බලන්න යනවා. අපිට box එකේ සඳහන් කරලා තිබ්බා 6GB තියෙනවා කියලා. හරි ඉතින් අපි නම් දැන් මේකේ RAM එක බලන්න යනවා. හරි ඉතින් අපිට දැන් මේකේ RAM එක බලා ගන්න පුළුවන් 6GB කියලා. ඉතින් මේකේ අපි ඔන්න පේනවා ඇති. හරි ඉතින් දැන් අපි නම් මේකට Wi-Fi connect කරගෙන ඉමු. කනෙක්ට් වුණා අපිට බලා ගන්න පුළුවන්. මෙතන අපිට බලා ගන්න පුළුවන් පේනවා ඇති. හරි ඉතින් අපි දැන් බලමු මේකෙත් දැන් ඔය YouTube එකම කොහොමද අපිට YouTube එක බලා ගන්න පුළුවන්. ඔව් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේක ලෝඩ් වුණා. තව පොඩ්ඩක් ඉන්න. හරි ඉතින් ඔන්න බලා ගන්න පුළුවන්. ඉතින් මේ අපිට sound එක මේ වැඩි කරන්න පුළුවන් මෙන්න මේ ඕවල් බටන් එක මේ ක්ලික් කරගෙන හිටියම ඕවල් බටන් මේ ක්ලික් කරගෙන ඉන්න. මම ක්ලික් කරගෙන ඉඳි මේ අපිට මේ කරකොල උඩ පල්ලෙහා දාගන්න පුළුවන්. sound එක වොලියම් අප් කරන්න පුළුවන්. අඩු කරන්න පුළුවන්. හරි ඉතින් මේ sound පොඩ්ඩක් වැඩිම දාලා වෙනන්න. හරින්න දැන් මේ sound full ම දාලා තියෙන්නේ. හරි ඉතින් ඔන්න මෙහෙම බලාගෙන යන්න තියෙන්නේ. හරි ඉතින් අපිට බලා ගන්න පුළුවන් මේකෙන් දැන් ඔය YouTube එකේම යන්න පුළුවන්. ඉතින් දැන් අපි බලමු මේකේ තවත් ඒවට යන්න. යනවා දැන් TikTok යනවා. හරි ඔන්න අපිට මේකත් බලා ගන්න පුළුවන් යනවා කියලා TikTok එකම performance කරනවා. ඉතින් මේක අපිට මේ side එක ඔබලා අපිට මේ පික් කරන්දි අපිට change කරගන්න පුළුවන්. හරි ඉතින් හරි අපි දැන් මේකෙත් back යමු. හරි ඉතින් දැන් මම මේකට ඉතින් අර COC එකම දාලා බලුවා. ඉතින් ඒකේ එච්චර performance එකක් නැහැ. තමයි ගේම් කරනවා සබ් වගේ තමයි ගන්න පුළුවන්. ඒක ඉතින් ගේම් එක මුලින්ම අර ඕපන් කරගත්තොත් ආයි ගේම් එක ගන්න පුළුවන්. COC එකේම අර Gmail එකේම දාන්න තමයි අමාරු. හරි ඉතින් අන්න මෙහෙම බලා ගන්න පුළුවන්. ඉතින් මේක wallpaper style එක මාරු ගන්න පුළුවන්. මෙන්න මේ wallpaper මාරු ගන්න පුළුවන්. ඉතින් අපිට මේ black එකේ තියෙන ඉතින් අපිට මේකෙන් එවල තියෙනවා මේ ගහ ලෝකයක් තියෙන එක සහ මේ අමුතු ජීවි සතෙක් ඉන්න එකක්. ඉතින් ඊට පස්සේ මෙතනින් අපිට දැන් අපි කැමති රූපයක් දාගන්න පුළුවන්. මේ setting log එකේ තියෙන්නේ.
එන්න එතන එපුවට පස්සේ අපේ ගැලරියේ තියෙන ෆොටෝ ටික බලා ගන්න පුළුවන්. ඉතින් මේකෙන් අපිට කැමති එකක් දාගන්න පුළුවන්. ඉතින් මම මේක දාගන්නවා. ඉතින් මම මෙන්න මේක දාගන්නවා. හරි වලක් වෙනද ඒක වැල්ලා තියෙනවා. ඉතින් ඊට පස්සේ අපි දැන් මේකේ ස්ටයිල් එක මාරු කරන්න මෙන්න මේකෙන්. මේකෙන් අපිට මෙහෙම ස්ටයිල් ගොඩක් තියෙනවා බලා ගන්න පුළුවන්. මේ යට තියෙන ඩොට් ටිකක් එන්නේ ඒක තමයි ස්ටයිල් ගන්න. ඉතින් අපිට මේ සයිඩ් එකේ තියෙන ඕවල් බටන් එකෙන් අපිට මාරු කරගන්න පුළුවන්. ඉතින් මම ඒකේ මෙන්න මේ ස්ටයිල් එක දාගන්නවා. හරි තියන්න බලා ගන්න පුළුවන්. හරි එහෙනම් දැන් අපි මේ charge කරලා බලමු. ඉතින් මෙතෙන්ට multi plug එක දිගන තින්ද මම මෙතෙන්ට UPS එකක් ගන්නවා. දැන් මේකේ පැත්තෙන් තියාගෙන ඉන්න. මෙතෙන් charging cable එක. ඉතින් මේකට වෙනම charger adapter එකක් ගෙනාවා. හරි ඉතින් ඔන්න ගත්ත UPS එක. ඉතින් අපි දැන් මේක දාගමු. අපි දැන් මේක සෙට් කරගෙන ඉමු. ඔන්න දැන් මේක සෙට් වුණා. හරි දැන් ඔයාලට පේනද මේ charge වෙනවා. ඔයාලෙන් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙහෙම තමයි charge වෙන්නේ. හරි එහෙනම් අපි දැන් පැත්තෙන් තියමු. ඉතින් මේ box එකේම සඳහන් කරලා තියෙනවා මේ charger එක මේ කරන්ට් එකට ගහලා මේකට දාන්න එපා කියලා. එතකොට මේකේ බැටරි එක ගාලා සාප් වෙනවා කියලා. ඉතින් මේ පින් එකට මේ විදිහට ටිකක් වෙලා යනවා මේකේ කියන්නේ මෙහෙම ගානට සෙට් වෙන්න. ඉතින් ඒක මෙහෙම ගානට සෙට් කරලාම charge වෙන්න ගහන්නේ. එතකොට ගොඩක් කල් පාවිච්චි කරන්න හැකියි. හරි ඉතින් මේක සාමාන්‍යයෙන් full charge කරලා YouTube වල වැඩ කරනවා නම් සාමාන්‍යයෙන් මේක උඩරිම පැය දෙකක් වගේ තියාගන්න පුළුවන්. YouTube එකේම යන්න නැතුව නිකන් වෙලාව විතරක් බලන්න ඔය අපි ගන්නවා නම් සාමාන්‍යයෙන් පැය 6ක් වගේ තියාගන්න පුළුවන්. ඉතින් මේක සාමාන්‍යයෙන් මිල රුපියල් 11000ක් 13000 වගේ මුදලක් වෙනවා. ඉතින් එහෙනම් මේකේ අන්බොක්සින් වීඩියෝ මෙච්චරයි. හරි ඉතින් මේකේ quality එක ගත්තොත් ඉතින් මේ build quality එක අපිට ගොඩක් හොඳට බලා ගන්න පුළුවන්. ඉතින් අපි වටේම design එක හොඳට බලා ගන්න පුළුවන්. ඉතින් මම ඉතින් හිතන්නේ මේකේ මෙච්චර ගානකට recommend කරන්නේ නැහැ කියලා. ඉතින් මේ ගානට අපි පාවිච්චි කරපු ෆෝන් එකක් වගේ ගන්න පුළුවන් නම් ඊට වඩා ගොඩක් වැඩ කර හැකියි. ඉතින් මේකේ සාමාන්‍යයෙන් ඔය ගමන් බිමන් මෙහෙම යන්න දෙන්නේ අවුලක් නැහැ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් පැය 6ක් විතර තමයි මේක ඉතින් උතුරුම තියාගන්න පුළුවන්. ඉතින් ඊට වඩා හොඳයි නිකන් සාමාන්‍යයෙන් පොඩි වොච් එකක් ගන්න එක. හරි එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. ඉතින් මම ඊළඟට කියන වීඩියෝ එක තමයි ඉතින් මෙන්න මේ වොච් එක අන්බොක්සින් වීඩියෝ. ඉතින් ඒකත් ඉතින් ආයේ අලුත්ම වීඩියෝ එකක් ගේන්න. හරි ඉතින් ඔන්න අපි දැන් මොඩියෝ පොඩි අල්ට්‍රා මැක්ස් ප්ලස් කියන වොච් එක අන්බොක්සින් වීඩියෝ බැලුවා. ඉතින් එහෙනම් අපි දැන් ආයේ අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. ඉතින් මේකට තාමත් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න අමතක වුණා නම් ඒක දාගෙන යන්න. ඉතින් ආයේ අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.